ධර්මානුශාසනාව යාපහුව ඉහළගම කෝවිලකන්ද රාජමහා විහාරස්ථානයේදී පටිගත කළ ධර්මානුශාසනාව මෙතැන සිට එම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ තෙන්නකෝන් ඉහළගම සමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනාව සජීවී පටිගත කිරීම සිදු කරන්නේ මහව ඉහළගම කෝවිලකන්ද රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවේ සිට. කෝවිලකන්ද රාජමහා විහාරස්ථානයේ වසර 2300ක ඈත අතීතයේ සිට සම්බුදු දහම පැතිර යන සදහතුන්ගේ ඉමහත් ප්‍රසාදයට පාත්‍ර වූ විහාරස්ථානයක්. යාපහුව රාජධානියට සමීපව පිහිට ඇති කෝවිලකන්ද පින්බිම දර්ශනීය කන්දක් පාමුල පිහිටි රමණීය භූමියක පිහිටි සිද්ධස්ථානයක්. ඉතා පැරණි නාගස් පෙළින් සහ ඓතිහාසික බෝධීන් වහන්සේගෙන් මේ පුණ්‍ය භූමියට සෙවන සිසිල ලබා දෙනවා. බෝධීන් වහන්සේ ආසන්නයේම සර්වජ්‍ය ධාතුන් වහන්සේලා නිදන් කොට ඇති චෛත්‍ය රාජානන් වහන්සේ දිස්සනවා. ඒ ආසන්නයේම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින තවත් අලංකාර සිතුවම් රසක් දැක ගන්නට පිළිවන් විහාර මන්දිරය පිහිටා තිබෙනවා. ඊළ මළුව එසේ සැරසෙද්දී පහළ මළුවේ තමයි සංඝාවාස ගොඩනැගිල්ලත් මේ දර්ශනීය දහම් මන්දිරයත් පිහිටා තිබෙන්නේ. අද ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සදහවතුන් සෑහෙන පිරිසක් සහභාගී වෙනවා. අද මේ ස්ථානයේ සිට ධර්මානුශාසනාව පවත්වන්නේ යාපහුව රාජමහා විහාරයේ කෝවිලකන්ද රාජමහා විහාරයේ පන්නල ශ්‍රී දේවරාජාරාමේ මහවිජයන්ති විහාරයේ දියබැටේ විහාරයේ සහ අංගමුව කුඩා දම්බුලු රාජමහා විහාරයේ යන විහාර ගණයේ අධිපති පූජනීය ඊළගම වජිර ස්වාමින් වහන්සේ සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර ආතුව පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං
බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝසහං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම ජුත්තමෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාර්මික පින්නතුනි ඓතිහාසික කෝවිලකන්ද රජමහා විහාරස්ථානයේ මුල් කරවාගෙන පවත්වනු ලබන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය අංශයෙන් මේ අවස්ථාවට සහසම්බන්ධව දේශනා කරනු ලබන උතුම් ධර්ම දේශනාව සඳහා මෙම ස්ථානයට සම්බන්ධව කටයුතු කරන පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ වැදගත් කරුණු කාරණා ගොඩක් ඉදිරිපත් කරගෙන පින්දීමේ පින්කම සනිටුහන් කරවගෙන ක්‍රියා කරතුන් වූ කාර්යයටයි දායකත්වය දරන්නේ. ඒ අනුව මියගිය සදාහතරණීය ඥාතිනට පින් අනුමෝදන් කරවීම තුල ලැබෙන ශක්තිය බොහෝ වැදගත් කියන කාරණාවයි අපි දහම අනුව අනුස්මරණය කරමින් කටයුතු කරනු ලබන්නේ. එලෙසම සුජීවත්ව වාසය කරන දෙමව්පිය ආදීනට දූ දරුවන්ට ආශිර්වාද කිරීමත් අපිටත් ආශිර්වාද කරවා ගැනීමත් කියන අරමුණු ගොඩක් ඔස්සේ තමයි අද මේ දහම් දේශනාව පැවැත්වීම සඳහා දායකත්වයේ දරන පින්වත් පිරිස සහ ශ්‍රාවක පිරිස
බලාපොරොත්තු වනු ලබන්නේ. ඒ අනුව විශේෂ වශයෙන්ම 2016 වර්ෂය ගෙවාගෙන 2017 වර්ෂය ලැබීමත් එක්කම ජීවිතයේ තිබෙන යථා ස්වභාවය අපි අවබෝධ කරවගෙන කුසල් දහම්මේ යෙදීම පින්වල යෙදීම වැදගත් සම්මුති ධර්මයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ලංකා ලෝකවාසී සියලුම ප්‍රජාවම විශේෂ වශයෙන්ම ධර්ම දේශනාව සඳහා අද නොඑක් ආකාරයෙන් සාසම්බන්ධ අවස්ථන් අපි දකිනවා පේනට තිබෙනවා. ඒ අනුවත් අද දින ධර්ම දේශනාව සඳහා අනුව බලපුවාම විශාල පිරිසකගේ උනන්දුව උද්‍යෝගය තුළ මේ ධර්ම දේශනාවට සහසම්බන්ධ වෙලා ක්‍රියා කරනු ලබන්නේ සමස්ත ප්‍රජා වෙනුවෙන්ම ආශිර්වාද කිරීම සඳහා පින් අනුමෝදන් කරවීම සඳහා කියන කාරණාව මා දකිනවා සිහිපත් කරන්නට පුළුවන්කම තිබෙනවා. එසේ නම් මේ අවස්ථාවේදී මා මාතෘකා කළ ගාථා අනුව ධර්ම දේශනා පැවැත්වීම මගේ වගකීමක් වශයෙන් පවතිනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් විශේෂ වශයෙන්ම මිනිසාගේ මානසිකත්වයට දැනෙන ආකාරයෙන් තමන් වහන්සේගේ සද්ධර්මය අවබෝධ කර ගැනීමත් සමගම දේශනා කොට වදාළ ගමන් මඟ ඔස්සේ අනුව බලපුවාම විශාල ප්‍රජාවකටම සේවි වූ බව අපේ දහම් පොත්පත් පරිශීලනය කිරීම අනුව බලපුවාම පැහැදිලි වශයෙන් තිබෙනවා. යන බලපුවාම පින්නතුනි අපි සෑම කෙනෙකුටම ධම්මපදයේ කියන උතුම් පොත් වහන්සේ ගන්නකොට මෙම ධම්මපදයේ කියන උතුම් පොත් වහන්සේ තුල අතුරත් වෙලා තිබෙන උපදේශාත්මක වශයෙන් ගාථා රත්නයන් තමන් නිතරලා තිබෙනවා. එනෝ බලපුවාම එම ගාථා 423 අතරින් බලපුවාම වර්ග වශයෙන් 26ක් තිබෙනවා. ඒ 26 තුල ඇතුළත් වෙන වග්ගයක් තමයි සහස්ස වග්ගය කියලා කියන 8 වෙනි වග්ගය. මේ 8 වෙනි වග්ගයේ මා මාතෘකා කළ ගාථා ඇතුළත් වෙලා තිබෙන්නේ 4 වෙනි ගාථා ධර්මයටයි. මෙම ගාථා ධර්මයේ දේශනා කරන්නට අරමුණක් නිමිත්තක් වශයෙන් බුදු පියාණන් වහන්සේට හේතුවක් බවට පත් වෙලා තිබෙනවා. මේ නිදාන කතාවත්තුව තුළ බලපුවාම කුණ්ඩල කේසී කියන රහත් මේනේ මුල් කරගෙන තමයි මෙම ගාථා රත්නය සහ තුන්වෙනි ගාථා රත්නය දෙකම දේශනා කරලා තිබෙන්නේ. රජගහ නුවර වැදගත් සිටු පවුලක ධනවත් අතින් පොහොසත් අතින් සමන්විත වූ පවුලක උත්පත්ති ලැබුවා වූ මෙම තුරුණුවියේ පත්වෙන මෙම තරුණිය වයස අවුරුදු 16 කියන කාලපරාසය එළවෙනවත් එක්කම්ම සම්පත් අතින් කිසිම අඩුවක් නැතුව රූප සම්පත්තියෙන් බොහොම ආඩ්‍යව කටයුතු කරගෙන ගියත් මෑගේ ජීවිතයට කිසියම් අඩුවක් තිබුණා. ඒ අඩුව තමයි ප්‍රඥාවතින් අඩුපාඩපත් වීමේ ස්වභාවය. එක්තරා දිනයක රාජ ඇමතිවරු විසින් කිසියම් සොරකු අල්ලාගෙන ඔහුට දනුවන් පමුණුවමින් කසපහාර දෙමින් මෙම මාලිගාව ආසන්නයේ මාර්ගයේ ඔස්සේ මෙම සොරාව රාජපුරුෂයන් විසින් අරගෙන යනවා දැක්කා. මෙම මාලිගාවේ වාසය කළ අර තරුණ කාන්තාව විසින් මේ ඊට පස්සේ බොහොම කරුණාව මෛත්‍රී පෙරදරි කරවගෙන ඒ විසින් අඬලා වැළපිලා සූකී දෙමෝපියන්ට සඳහන් කරනවා අරගෙන පුජ්‍යලයා නිදහස් කර ගන්නට කහවණු 1000ක් දීලා අල්ලසක් වශයෙන් මේ රාජපුරුෂයන්ට දීලා එයා නිදහස් කර ගන්න කියන කාරණාව. ඉන්පස්සේ සූකීය දෙමෝපියෝ විසින් මේ පිළිබඳව කරුණු ගොඩාක් සනාථ කරන්නට යෙදුනත් ඒ කිසිම ගාලක් නැතුව මෙම කරන ඉල්ලීම අනුවම සඳහන් කළේ කංසුවේ පිළිබඳව කල්පනා කරගෙන මේ පුරුෂයාගේ සිරිත් තිරිත් ගැන අඳුරන්නේ නැතුව එම පුරුෂයාම විවාහ ජීවිතයට පත් කරන්න කියන
බලවත් ඉල්ලීම සිද්ධ කළා දෙමව්පියන්ගෙන්. දෙමව්පිය කල්පනා කළා මෑගේ ජීවිතයේ හානි වෙන්නට ගියොත් එහෙම වගේම අපේ මේ සිටුමැදුර ගොඩක් මේක අපහසුවක් බාටපත් වෙන හේයින් ඇයට යෝජනා ගොඩක් ගෙනාවත් ඒ සියල්ලම ප්‍රතික්ෂේප කරලා මෙම සොරාම විවාහ කරගන්න ඕනේ කියන කාරණා අනුව සුඛී දෙමෝපියන් කහවණු දහසකින් සමන්විතව අර රාජපුරුෂයන්ට ලබා දීලා එන් මෙම පුජ්‍යලයා මුදවා ගත්තා. දෙමෝපියන්ගේ අකමැත්තෙන් වත් සුඛී දියණියගේ තිබෙන කැමැත්ත අනුව මෙම සොරා දැනන තමන්ගේ දුවගේ ස්වාමියා හැටියට ආවා විවාහ කටයුතු සිද්ධ කළා. මෙම කාලයක් යන අවස්ථාවේදී මෑගේ තිබුණු රංගරිදී මුතුමැණික් යනාදී පිළිබඳව මෙම පුරුෂයා දැක්කම් පසුව ආශාවක් ඇති වුණා මේ සියල්ලම පැහැර ගන්න ඕනේ කියන කාරණාව. ඉන්පසුව මෑරි යෝජනාවක් කරනවා මම එදා රාජපුරුෂයන් විසින් වදකයට පමුණුවමින් දඩුවම් දෙමින් එකතු කරගෙන යන අවස්ථාවේදී මාගේ හිතේ ඇති වුණා කිසියම් බාරයක්. ඒ බාරය තමයි ඉදිරියෙන් පෙනෙන පර්වතයට ගොහිල්ලා එතන දෙවියන්ගේ දේව වාසස්ථානයන් නිසා දේව පූජාවක් තියන්න ඕනේ කියන කාරණාව. ඉන්පසුව මම කල්පනා කළා පළවෙනිම යන සුබවදි ගමනක් හේනුත් මංගල්‍යයෙන් යන ගමනක් හේනුත් මම හොඳට ඇඳ පැළඳගෙන රංගරිදී මුතුමැණික් යනාදී පළඳවාගෙන මගේ ශරීරයේ මා මෝ සමග එම පූජාව තැබීම සඳහා යා යුතුයි කියන කාරණාව. ඒ අනුව මොහොතේ යටිහිතින් හිතනවා මෑගේ මේ සියලුම ආභරණ මරා දාලා පැහැර ගන්නවා කියන කාරණාව. එන දෙදෙනාම කතිකා කරගෙන ඉදිරියෙන් පෙනෙන පර්වතයට නැගගෙන ගොහිල්ලා එතනදී සඳහන් කරනවා මට උපසන්තකු දේ මම ගන්න ලබා ගන්නට ඕනේ. ඒ අනුව ලබා ගන්නේ කෙසේද? ඔබ මරණයට පත් කරලා තමයි මම මේ සියල්ල ලබා ගන්නේ කියන කාරණාව. ඉන්පසු මෙම ස්වාමී දුවනිය නැත්තම් සිටු දුවනිය සඳහන් කරනවා මා සන්තකයේ තිබෙන සියලුම ආභරණත් මමත් මට අයිතිවාසිකම් තිබෙන සියලු දේපලත් මගේ සැමියා වන ඔබතුමාට හිමි වෙනවාය. ඒ නිසා මා මරන්නේ කුමකටද කියන කාරණාව. එන්පසු මම ප්‍රකාශ කරනවා එසේ ඔබ අතහැරියොත් එහෙම මට මේ බඩු පැහැරගෙන ගැනීමත් එක්කම සිදු වෙන තවත් අවඩක් කියන කාරණාව. ඉන්පසු මේ ඉල්ලීම් දිගින් දිගටම කතිකා කරගෙන ගියන් පස්සේ යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කළා අනිවාර්යයෙන්ම ඔබ ඝාතනය කරලා තමයි මම මේ සියලුම ආභරණ ආදිය පැහැරගන්නේ කියන කාරණාව. මේත් එක්කම ඇවිසින් යෝජනාවක් කරනවා මගේ ස්වාමීනි මා දකින අද අවසාන අවස්ථාව ඔබතුමාගේ දැකීමක් හෝ මගේ දැකීමක් ඇති වෙන්නේ නැතේ. ඒ නිසා මට මුහුණ සිබ ගන්න අවස්ථාව ලබා දෙන්න කියන කාරණාව ඉදිරිපත් කළා මෙම සිටු දුවනිය විසින්. ඉන්පසුව එම ස්වාමියා සඳහන් කළා ඔබේ කැමැත්ත කරන්න කියන කාරණාව. ඒ අනුව වහම ක්‍රියාත්මක වූ සිටු දුවනිය කෙළවරේ සිටිය තමන්ගේ ස්වාමී පුරුෂයා හිර කරලා ආකාරයෙන් අල්ලගෙන අද්දකින් ගලෙන් පහළට තල්ලු කළා. තල්ලු කරන් පසුව මොහු මරණයට පත් වුණා. ඒ නොනවති කලකිරීම ස්වභාවය ඇති වුණා වූ මේ සිටු දුවනිය කල්පනා කළා මාගේ යටකී සුඛී දෙමෝපියන් හමු වීමට යන්නටම අවශ්‍ය වෙන්නේ නැහැ. රජගහ නුවරට මම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මෙයා යටිහිතින් කල්පනා කරගෙන ආජීවකයන් ජීවත් වෙන ආරාමයක් කරා පිස්සලාගෙන ගිහිල්ලා එම ආරාමය තුල අවශ්‍ය කරන ශිල්ප සාත්‍රය හැදෑරුවා. ප්‍රශ්න 10කින් යුක්ත වශයෙන් තර්ක කරන්න හැකියාවක් තිබෙන අය එයින් බැහැරව
ජම්බුවත්තක් අතින් අරගෙන මේ දැන් ගමන් කරනවා තවත් ස්ථානයක් සොයා තර්ක කරන්න කවුද ඉන්නේ කියන කාරණාව. මට පසුව නම සැදුනා ජම්බුකා ආජීවිකාව කියන නාමයෙන් ප්‍රසිද්ධියට පත් වුණා. ඉන්පසුව දැන් මේ ගමන් කරමින් තර්ක කරමින් යන අවස්ථාවේදී සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්මසේනාධිපති වූ සරියුත් මහ රහතන් වහන්සේ ඈට මුණ ගැහුණා. මුණ ගැසීම සමගම නොඑක් තර්ක ඉදිරිපත් කළා සරියුත් මහ රහතන් වහන්සේට. එයින් සියලු ආකාර ඉදිරිපත් කළා වූ තර්කයන් සියල්ලක්ම නැති බවට පත් වෙලා ඒ පරිදීමේ ස්වභාවයට පත් වුණා. ඒ අනුව මම කල්පනා කළා මාගේ මේ ජීවිතය තුළ මම වැදගත් අවස්ථාවක් සොයා ගන්නට ඕනේ කියන කාරණාව. ඒ අනුව මේ නිසංසකට ගොහෙල්ලා තමන් නැවත සසුන්ගත බවට පත් වුණා. ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙම කාරණාව මුල් කරවගෙන මේ ධම්මපදයේ සහස්ස වග්ගයේවත් 8 වෙනි වග්ගයට අයත් වෙන 3 වෙනි ගාථා ධර්මයත් 4 වෙනි ගාථා ධර්මයන් දේශනා කරමින් රහත් භූමිකාවට පත් කළ වූ බව මේ ධර්ම කතාවෙන් අපට මැනවින් පැහැදිලි වෙලා තිබෙනවා. එසේනම් පින්නතුනි ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් පැහැදිලි කරනවා කරුණ අපිට කීපයක් මෙව ගාථා මුල් කරවගෙන. යෝ සහස්සං සහස්සේන අපි දැන් දන්නවා යුද පිටියක් ගන්නකොට යුද පිටියේ ජයග්‍රහණය කරන්නට විශාල ශක්තියක් තියෙනට ඕනේ. ඒ අනුව දක්ෂතා තිබෙන, පුහුණුව තිබෙන, උපදේශයන් දෙන හැකියාව තිබෙන බටහින් සහ ඒ වගේම මූලික ස්ථානයේ ඉන්න පිරිස් අවශ්‍ය වෙනවා මේ කටයුත්ත සම්පූර්ණ කර ගැනීම සඳහා. එලෙසනම් අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සඳහන් කරනවා දහසකින් සමන්විත වූ යම්කිසි පිරිස් බලයක් යොදාගෙන කිසියම් පුද්ගලයෙක් මෙම දහස 10න් වැඩි කරගෙන දසලක්ෂය දක්වා ගියත් ඔහුගේ ජයග්‍රහණය තුලින් ජයග්‍රහණය කළ සිද්ධ කළත් කවමදාකවත් ඒ ජයග්‍රහණයේ සුභවාද ජයග්‍රහණ නොවන හැටියටයි මෙම ගාථා ධර්මයේ මුල් වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ. එයන් උන්වහන්සේ පෙන්වුම් කළා කිසියම් කෙනෙක් තමන්ගේ ජයග්‍රහණය කිරීම සඳහා සිත කියන පළවෙනි දොරටුව, කය කියන දොරටුව, වචනය කියන දොරටුව තුන ආවරණය කරවගෙන කටයුතු කරන්නට හැකියාව බලපුවාම තමන්ගේ චිත්ත ශක්තිය තුලින් ඇතිවෙන ලෝභය, දේශය, මෝහය කියන මූලික ස්ථාන වශයෙන් සම්දාහන් වෙන සංසාර ගමන දිගෙන් දිවෙන මෙම කෙලෙස් වූ ධර්මයන් නැති කර ගන්නට කරන යම්කිසි වීරියක් වේද ඒ අනුව කය කියන දොරටුවෙන් උත්පාදනය වෙන අකුසල කර්ම නැති කරන්නට යම්කිසි වීරියක් වේද වචනය කියන දොරටුවෙන් අකුසල කර්ම නැති කරන්න යම්කිසි වීරියක් වේද ඒ වීරිය කිරීමත් එක්කම දැනෙන ශක්තිය අනුව කෙනෙකුගේ ජීවිතයේ තිබෙන සුභවාදී ගමනක් වශයෙන් නිතරගේම සන්තෝෂයට සතුටටපත් වෙන පුරුණකම ලැබෙන බව දේශනා කරලා තිබෙනවා. ඒ අනුව විශේෂ වශයෙන්ම මෙම ගාථා ධර්මයේ දේශනා කරන ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් සඳහන් කරනු ලබනවා මෙම මෙහෙණින් වහන්සේ පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කරනවා පිරිස් විසින්. ඇයට කිසිම ආකාරයකින් දහන් දැනුමක් නැති බවට පත් වුවත් ඇය කොයි ආකාරයෙන්ද මෙම යහපත් ගමන සම්පූර්ණ කළේ කියන කාරණාව. ඒ අනුව අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සඳහන් කරනවා ධර්මානුකූලව ජීවත් වන කෙනෙක් ඔහුට ගොඩක් ආකාරයෙන් මේ ධර්මය දැනගත්තේ නැතුවට කිසියම් ආකාරයකින්
දහම් පද කීපයක් දැනගන්නේ නම් ඒ දැන ගැනීමත් එක්ක ලැබෙන ශක්තිය බොහොම වැදගත් කියන කාරණාව. එසේනම් මේ කුණ්ඩලකේසි කියන නාමයෙන් ප්‍රසිද්ධියට පත් වුණා වූ මේ උතුම් රහත් මෙහෙණින් වහන්සේ ඉගෙන ගත්තා වූ දේ තර්ක විතර්ක කිරීම සඳහා යත් තමන්ගේ ජීවිතය ලෞකික පැත්තට දියුණු කරා යමු වුණත් ලෝකෝත්තර කියන පැත්තට යන්නට නොකියා බවට පත් වුණා. අමාමේනී බුදු පියාණන් වහන්සේගේ ධර්ම රත්නය ආශ්‍රය කිරීමත් එක්කම එයට ලැබුණා වූ ශක්තිය බලය අනුව බලපුවාම තමන්ගේ හිත කියන දොරටුව, කය කියන දොරටුව, වචනය කියන දොරටුව ආයත සම්වරයක පිහිටවාගෙන කායේන සම්වරෝ සාදු සාදු වාචාය සම්වරෝ මනසා සම්වරෝ සාදු සාදු සබ්බත සම්වරෝ යන සංයමයෙන් යුක්තව සිතකය වචනය කියන තුන්දරම ආවරණය කරවන ආයත සම්වරයේ පිහිටවාගෙන නිවර්දි මගකට යන්නට හැකියාව ලැබුණේ මේ ධර්ම මාර්ගයේ ධර්ම කරුණු කීපයක් උකහාගෙන ගැනීමෙන් යුතුයයි කියන කාරණාවයි මනවින් අපිට ඇගේ චරිතාවදානය අනුව පැහැදිලි වෙලා තිබෙන්නේ. එනෝ පින්නතුනි අපිට විශේෂ වශයෙන්ම පූර්ව නිගමනය අනුව බලපුවාම මේ සමාජ ව්‍යුහයේ මුල් ස්ථානයේ කටයුතු කාර්යයන් සිද්ධ කරන්නට උපකාර කරනු ලබන්නේ අපේ ආදර බරදී අම්මා තාත්තා දෙපොළ. දරුවන් වෙනුවෙන් අම්මලා තාත්තලා කරන කැපකිරීම දිහා බලපුවාම අපිට අද සීමා වශයෙන් යයන් නිර්ණයන් අපි කරන්නට ගියත් දෙමෝපියන්ගෙන් ලැබෙන ශක්තිය කවමදකත් සීමා කරන්න පුළුවන්කම නොමැති බව තත්දත්තා වූ ලෝකයේ පිළිබඳව අතුබලක් දැනගත්තා වූ අවබෝධ කළා වූ අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළා තිබෙනවා. මාතා පිතුන්නම් අදිවචනං මාතා පෙට්ටි බරයන්ති මේ ආදි වශයෙන් බලපුවාම දෙමෝපියන්ගේ තිබෙන ශක්තිය බලය හැම විටකදීම බුදු කෙනෙකුට සමානයි. මාගේ මේ ශක්තිය බලය හා සමානයි. දෙමෝපියන්ගේ දෙන බලය ශක්තිය තාමාත්ම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව අගය කළා, දේශනා කළා, සිහිපත් කළා. අද අපි දකිනවා සමාජයේ බලපුවාම දෙමෝපියෝ දරුවෝයි යාළුවෝ මිත්‍රයා සමාන ජීවත් වෙන්න ඕන කියන කාරණාව සමහර අවස්ථාවලදී කතිකා කරනවා කියනවා. ගුරුවරයෝ ශිෂ්‍යයෝ යාළුවෙක් ඉන්න ඕන කියන කාරණාව සඳහන් කරනවා. එහෙම කාරණාවක් දහම දුන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් සඳහන් කළේ විශේෂ වශයෙන්ම දෙමෝපියන්ගේ තිබෙන ගෞරවය දෙමෝපියන් ආර්ශා කළ යුතුයි. දරුවන්ගේ තිබෙන ගෞරවය දරුවන් ආර්ශා කරගත යුතුයි. ගුරුවරයාගේ තිබෙන ගුරු ගෞරවය ගුරුවරයා ආර්ශා කළගත යුතුයි. ශිෂ්‍යයා දෙන ගෞරවය ශිෂ්‍යයා ආර්ශා කරගත යුතුයි. ඒ අනුව අපිට බලපුවාම සමාජයේ ජීවත් වෙනකොට වගකීම් යුතුයකම් වශයෙන් කරුණු සඳහන් කරනවා බුදු පියාණන් වහන්සේ විසින්. දෙමෝපියෝ පිළිබඳව, ගුරුවරු පිළිබඳව, කම්කරුවන් පිළිබඳව, එවැගේම ශ්‍රවණ බමුණන් පිළිබඳව මේ ආදි වශයෙන් බලපුවාම නොයෙක් තරාතිරම් වලින් හඳුන්වලා දෙන්නේ එක එක ආකාරයෙන් වගකීම් යුතුයකම් කියන කොට්ටාසයන් නොපරිලා ඉතිසිද්ධ කරවගෙන සමාජ තරාතිරම යහපත් ආකාරයෙන් ඒක රාජ්‍යයක් කරවගෙන යහපත් වූ ගමනක් යෑමේ උතුම් වූ කාර්යභාරයයි සඳහන් කරලා තිබෙනවා. එසේනම් අපිටමත් මේ අනුව බලපුවාම අද දෙමෝපියන්ට වඩා දරුවන් අධ්‍යාපනය අතින් ඉහළට යන අවස්ථාවන් දකිනවා. ඒ වගේම දෙමෝපියන්ගේ බලාපොරොත්තු වෙන ස්වභාවය තමයි සුඛී සම්පත් සියල්ලක්ම උපයාගන්නේ ඇයි මගේ අනාගත දරුවන්ට ප්‍රදානය කරන්න ඕනේ කියන කාරණාව. ඒ අනුව විශේෂ වශයෙන්ම තමන් සන්තකයේ තිබෙන දේ, ඒ වගේම තමන් හරියම්බ කරගත්තා වූ සියලු දේවල් වන්න දරුවන්ට තමයි දායකත්වය දරන්න අවස්ථාව ලබා දෙන්නේ. එසේනම් දරුවෝ කියලා කියන්නේ හැම විටකදීම දෙමෝපියන්ට සම්පතක් වශයෙන්ම අනිත් පැත්තෙන් විපාක කරන අවස්ථාවන් අපි දකිනවා සමාජයේදී බලපුවාම. ඒ අනුව මේ සිටු දුවණේගේ චරිතාපදාන අනුව බලපුවාම
එදා දෙමව්පියන් විසින් ඇගේ ඉල්ලීම මත මේ ආවිවාහ කටයුත්ත සිද්ධ කළත් කැමැත්තෙන් කරපු කටයුත්තක් නෙමෙයි මෙම කටයුත්ත. ඇගේ ජීවිත හානි කරගනි අපිට විශාල දුකකටපත් වෙයි කනගාටුවටපත් වෙයි කියන කාරණා අනුව කල්පනා කරගෙන තමයි අර නපුරු ගතිගුණ තිබෙන සොරක බව තමන්ගේ දුවණේගේ තිබෙන ඉල්ලිය මත දෙමව්පියන් ආවාවියා කටයුතු කරන්නට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මේකෙන් පැහැදිලිලා තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ කාලපරාසයේ පමණක් නෙමෙයි වර්තමාන කාලපරාසයේ තුලත් අද දෙමව්පියන්ට දරුවන්ගේ තිබෙන යම් උවමනා එපාක ඉෂ්ට සිද්ධ කරන්න යනකොට අකමැත්තෙන් ඒවා කරන්න ගියන් පස්සේ දෙමව්පිය ගොඩක් අද බියටපත් වෙලා ඉන්නවා. දරුවෝ යම්කිසි හානියක් කරගත්තොත් අපිට විශාල පාඩුවක් කියන කාරණා. ඉතින් මේ අනුව පැහැදිලි වෙන්නේ නිතරගෙන්ම කල්පනා කරන්නට ඕනේ උසරන්න ඕනේ පුළුවන් බරක් දරුවන්ට දීමේ ස්වභාවය. දුක කියන දේ හඳුනා දීමේ ස්වභාවය. එයාට සැප සම්පත් දෙනකොට අවශ්‍ය පරිදි දෙනවා විනා අනවශ්‍ය ආකාරයෙන් දීමත් එක්කම අද ගොඩක් විනාශකාරී ස්වභාවයට පත් වෙන කතාව අපි දකිනවා. ඒ අනුව බලපුවා වර්තමාන සමාජයේ පාසල් යන දරුවන් දිහා එවැගේ නොයෙකුත් බාහිර උපකාරක පන්ති යන දරුවන් දිහා බලපුවාම දෙමාපිය පුදුම කනස්සල්ලෙන් වේදනාවෙන් ඉන්නේ. කවදා ඒ දරුවා දකීද අපි ළඟට එන්නේ කවද්ද කියන කාරණා. ඒ වගේම මෙවැනි ක්‍රියාකලාපයන් දිහා බලපුවාම අද නොයෙක් විදිහේ අයහපත් ගනුදෙනු කිරීමත් එක්කම බාහිර ලෝකයේ ගනුදෙනු කිරීමත් එක්කම දරුවන්ගේ තිබෙන සුභවාදිකමන්ට වඩා අසුභවාදිකමන යන්නට දරුවන් ඉදිරිපත් වෙලා තිබෙනවා. එහෙම නෙමෙයි තිබෙන්නේ දරුවන්ට තිබෙන සෙනහසය ආදරය සැලකිල්ල නම් විශේෂ වශයෙන්ම ඔවුන්ට දුක කියන තැන පළමුවෙන්ම තේරුම් කර දීමත් එක්කම ගුරුදරපත් පෝෂණය කරන්න මේ විදිහට කියන කරුණු කාරණා කියනට වඩා අද ගොඩක් යන්නේ අධ්‍යාපන පත්තියෙන් ළමයට ලබා දීලා ඒ තුළින් ජන සමාජය තැනට ගෙනීම අදහස. නමුත් අපි දකිනවා පේනවා අකල් වූ මරණ අකල්ට පරවලා යන තුරුණු වියේ ජීවත් වෙන දරුවන් අද කොයි ආකාරයෙන්ද තමන්ගේ ගමන යන්නේ කියන කාරණාව අනවබෝධ යුක්තව ක්‍රියා කිරීමත් එක්කම මහත් වූ දුක් වේදනා කරා යොමු වෙන කතාව ලැබිලා තිබෙනවා. එසේ නොමෙදුනොත් අනිත් පැත්තෙන් බලපුවාම දරුවන් දෙමව්පියන්ගෙන් ඒ ඉෂ්ට සිද්ධ කරන්නට කියන අදහස ඉෂ්ට නොවුනොත් එහෙම තවත් පැත්තකින් පරිගැනීම් අවස්ථාවටපත් වෙනවා. වෛරක නවත්තනපත් වෙලා තිබෙනවා. ඉතින් මෙන්න මේ කර්ම කාරණා දිහා බලපුවාම අමාමෑණී බුදු පියාණන් පෙන්눔 කළා විශේෂ වශයෙන්ම දෙමව්පියෝ පෙරදිගය පූර්ව ආචාර්යින් වශයෙන් අනිවාර්යයෙන්ම සෝකීය දරුවන්ට අවශ්‍ය කරන ශක්තිය බලය සාරධනම් පැත්තටම පෝෂණය නොකළොත් එහෙම තමන්ගේ එකම පැත්තෙන් ගියොත් එකම අධ්‍යාපනයේ පැත්ත හිතුවොත් පමණක් වෙන්නේ ජීවිතයේ නිස්සාරස්ස ස්වභාවයටපත් වෙන කතාවය. ඒ අනුව ගුණධර්ම පැත්ත අනුව බලපුවාම සඳහන් කළා එදාට මතක ඇති බිම්බිසාර මහරජතුමා පිළිබඳව කොසල මහරජතුමා පිළිබඳව සෝකීය බිම්බිසාර මහරජතුමා ඝාතනය කෙරේ කවරෙද්ද? තමන්ගේ සෝකීය ධාරකඳ ඉපදුනා වූ පුත්‍ර තේසනත් ලබා වූ අජාසත් කුමාරයා තමයි ඝාතනය කළේ. තවත් කෙනෙකුගේ ආශ්‍රය කිරීමත් එක්කම වැරදි ආකල්ප දීමත් එක්කම පියතුමා ඝාතනය කරන්න පවා ඉදිරිපත් වුණා සෝකීය දරුවා විසින්. කොසල මහරජතුමාට ලැබුණා දුවණියත් එක්කම එදා බෞද්ධ සමාජ පිළිගැනීමක් තිබුණා. ඥාන දරුවෙක් ගැලපෙන්න රාජ මාලිගයේ නිසා ඒ බහැර කළ යුතු කියන කාරණා. අමාමෑණී බුදු පියාණන් වහන්සේ ළඟට වේදනටපත් වුණා කොසල මහරජතුමා ගිහිල්ලා අහනවා ස්වාමීනි මට දුවණියක් ලැබිලා ඉන්නවා. මේ දුවණිය රාජමාලිගයෙන් බහැර කරන්න කියන කාරණාව සඳහන් කරනවා. උනත් දේශනා කරනවා මහරජතුමනි එම කාරණාව ප්‍රතික්ෂේප කරනවා. ස්ත්‍රිය කියලා කියන හැම විටකදීම නරකතනපත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහු පුරුෂයාගේ තිබෙන දුර්ගතිගුණ ඉවත් කරගෙන හොඳ තැනට යන හැකියාව තිබෙන පඬිතුක බණ පත්තිද කඩතාවේ තිබෙන උත්තර කෙනෙක් බණ පත්තිය හැකියාවක් තිබෙනවා. ඒ නිසා දුවණිය ආශ්‍රය කරගන්න කියන කාරණාව සඳහන් කළා එදා ලෞතර බුදු පියාණන් වහන්සේ විසින්. එලෙසම පින්නතුනි අනිත් පැත්තෙන් බලපුවාම අද අපේ මාතෘ පදවිය දරන ශක්තිය තිබෙන උදාහරණ පරමේ කාන්තාවන්ගෙන්
අද සමාජයේ විශාල වශයෙන් පෝෂණයටපත් වෙන වගේම අනිත් පැත්තෙන් නොයෙකුත් ව්‍යසනයන් කරා වෙන අවස්ථාවන් සමාජයත් එක්ක ගලපලා බලපුවාම දකින්න පුළුවන්කමක් තිබෙනවා. අම්බපාලි ගණිකාව දිහා බලපුවාම එදා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් ඇගේ මාලිකට කියලා පෙන්න බදලම කරවලා තිබෙනවා. තමන්ගේ සූකීය පියතුමා කල්පනා කළා රාජකුමාර ගණනාවක් මැරෙන නිසා ප්‍රසිද්ධ වශයෙන් එම වෘත්තියේ පිහිටෙව්වා. ඒ ආරක්ෂා කළේ පතිඋත්තර ධර්මයේ නෙමෙයි හුදෙක්ම කෙනෙකුගේ තිබෙන ආශාවන් සම්පූර්ණ කිරීම සඳහා පමණයි. එසේනම් මේ කුණ්ඩලකේසි චරිතය අරන් බලපුවාමත් ඇගේ විශේෂ වශයෙන්ම කාමක අදහසෙන් ඉදිරිපත් උනේ ඒ නිසා තමන්නට ගුණධර්ම පැත්තට වඩා ඒ පැත්ත ඉදිරිපත් වීමත් එක්කම අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? තමන්ගේ ජීවිතයේ අනාථ ස්වභාවයට පත් වීමේ ස්වභාවය. ඒ නිසාද දරුවෝ ගොඩක් යනවා රැකී රස්සා හොයාගෙන ගිය දරුවන්ට සිද්ධ වෙන අකරදැම්ම ගොඩක් අපි දකින්නවා පේනවා අපිට සමාජය බලපුවාම ඒකට හේතුව තමයි ගුණධර්ම පැත්තෙන් පිරිහීම తాවකාලික වින්දනයක් ආස්වාදයන් නිසා තමන්ගේ මුළු ජීවිත කාලයම අනාථ කරගන්න අවස්ථාවන් තිබෙනවා. එසේනම් පින්නතුනි අපි හැම කෙනෙක්ම මේ ධර්ම ශක්තිය වල උපයෝගී කරගෙන ගුරුවරයා කියන්නේ ගෝලි හදන කෙනෙක්. ගුරුවරයාට ගෝලියෝ අවනත විය යුතුයි. ඒ වගේම ගුරුවරයා පූර්ව ආදර්ශ විය යුතුයි. ඒ අනුව තමයි තමන්ගේ සමාජය සකස් කරගන්නට දෙමාපියන් ලැබෙන පිටුවහල මෙන්න ගුරුවරයා ලැබෙන පිටුවහල බොහොම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව සඳහන් කළා ලෝතර බුදු පියාණන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ බුද්ධ ධර්මපත් වෙලා පස්වෙනි සතියේ තමන් වහන්සේ කල්පනා කළා මම ලෝකේ දිහා බලන්නට ඕනේ බලපුවාම මට ලෝකේ ඉන්නට ඕනේ ගුරුවරයෙක්. අනේ ගුරුවරයෙක් මට නැහැ. නම මට ගුරුවරයෙක් ඉන්නවා ඒ කවරෙක්ද? මම අවබෝධ කළා වූ ධර්මයේ මට ගුරුවරයෙක් බවට පත් වුණා කියන කාරණාව. එසේනම් පින්නතුනි අද අපි සියලුම ආකාරදී බලපුවාම සම්බුද්ධ ශාසනය තුලත් වගේම අපේ මේ ගිහි සමාජයේ කියන උත්තම මේ භූමිකාව සකස් කරගන්නට පූර්ව ආදර්ශ වශයෙන් ඉදිරිපත් වෙන්නේ කවරෙක්ද? විශේෂ වශයෙන් අම්මා තාත්තා දෙපළත් ගුරුවරයාදී අන් කියොත් නිවැරදි කියන කාරණාව. අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආකාරය තුලින් ගුරුවරයා කියන්නේ කවරෙක්ද? දෙමෝපියන් කියන්නේ කවරෙක්ද කියන කාරණාව අපි ආර්ය විනය තුළ සඳහන් කරලා තිබෙනවා. එවැනි ආචාර ධර්මයන් සිහිපත් කරන්නට හැකියාවක් තිබෙන දූ දරුවන්ට ලැබෙන අවකාශය තුලින් එයාගේ මානසික ශක්තිය දිනු කරවාගෙන බුද්ධ ශාසනය තුළ ඉදිරිපත් වුණා වූ සම්බුද්ධ ශාසනය පෝෂණය කළා වූ වැඩි දියුණු කළා වූ මේ ගිහි සමාජය තමයි අද හැම ආකාරයකින් බලපුවාම බුද්ධ ශාසනය උතුම් වූ කාර්යභාරය නියෝජනය කරවගෙන මහත් වූ ව්‍යායාමක උත්සාහයක් දරන්නේ. ඒ වගේම ගුරුවරු තමයි ඊගා සමාජය තුළ සකස් කරලා තැනකට ගෙන්නේ දරුවන් බුද්ධිය අතින් ගැනීම එක පැත්තකින් සිද්ධ වෙන ගුරුවරු දෙමෝපියන් සාර්ධන පැත්ත පෝෂණය කරනවා. ඒ පෝෂණය කිරීමත් එක්කම ලැබෙන පිළිවෙලත් එක්කම දරුවෙක් හොඳ මානසික ශක්තිය අනුව ක්‍රියා කිරීම උතුම් වූ කාර්යභාරය සිද්ධ කරන ඉඩකඩතාවය ලැබෙනවා. එසේනම් කල්පනා කරන්නට ඕනේ මේ අවස්ථාව තුළදී අද මේ පූර්ව ආදර්ශය අනුව බලපුවාම අපේ මේ ජීවිතයන් තුළ උකහාගත්තා දේවල් ඉදිරිපත් කරවගෙන අපි ජීවත් වෙන්නේ ඊටාත්ම කෙටි කාල පරාසයක්. අවුරුදු 120ක් ගේ ආශය ප්‍රමාණය අපි ගණනය කළාම බැලුවොත් එහෙම ඒ ගණනය කරන ආශය ප්‍රමාණය අද ඌනසට පත්ලා තිබෙනවා අවුරුදු 60 70 දක්වා මේ අඩුභාවයට ප්‍රවණතාවයට පත්ලා තිබෙනවා. එහෙනම් අප තුල නිතරගෙම ඇතිකලයේ කරගත යුතු තමයි ගුණධර්ම පැත්තෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කර ගැනීම සඳහා හැම විටකදීම ඔබ තුළ උත්පාදනය වෙන සිත තුළින් ඇති වෙන අකුසල කර්මයන්ද කාය තුළ ඇති වෙන අකුසල කර්මයන්ද වචන තුළ ඇති වෙන අකුසල කර්ම ඉවත් කර ගන්නට තියෙන මඟ තමයි දහම්මගේ ලැබෙන උතුම් වූ කාර්යභාරයේ තිබෙන සේවයල් ආශිර්වාදේ. ඒ අනුව ජම්බක ආජීවක එදා ඉගෙන ගත්තා වූ මේක වාද කරන්නට දහස් ගණන් වාද කරන්න ඉදිරිපත් වන ආව ඇයට ඒ වාද වලින් තමන්ගේ ලෞකික ජීවිතය සකස් කරගෙන හැකියාව ලැබුණත් තමන්ගේ පාරලෞකික ජීවිතය සකස් කර ගන්න ලැබුණ ඉඩකඩතාවයේ කොමකින්ද මේ දහම් ශක්තිය පෝෂණය කිරීමත් එක්කම අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ප්‍රසාදයට ඒ වගේම උන්වහන්සේගේ ආශිර්වාද ලක්ුණා වූ ඇගේ ජීවන ගමන් මාර්ගය නිවැරදිව පත් කරගෙන රහත් භූමියට පත්වලා සංසාරගෙන කෙටි කරගත්තා සමානව
අපගේත් මේ ජීවිතය තුළින් ඉදිරිපත් වෙන යයන් අඩුපාඩුකම් සමනය කරගන්නට සකස් කරගන්නට 2017 වර්ෂය තුළ අධිෂ්ඨාන කරගෙන ලෝකේ යථා ස්වභාවය අපි තේරුම් ගැනීමේ ස්වභාවය අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයටපත් වීම ස්වභාවිකයි කියන කාරණා ඉදිරිපත් කරවගෙන අපි සෑම කෙනෙක් බලාපොරොත්තු වුණේ විශේෂ වශයෙන්ම මේකේ සදාරණීය දෙමාපියාදීනට එවැගේම සහෝදර සහෝදරයානට ගුරුවරයාදීනට ඥාතීන්ට දූ දරුවන්ට ආශිර්වාද කිරීම සඳහා පින් අනුමෝදන් කරවීම සඳහා එවැගේම රට ලෝකයේ ජීවත් වෙන සියලුම ප්‍රජාවට ආශිර්වාද කිරීම පින් අනුමෝදන් කිරීම කියන කරුණු කාරණා ගොඩක් එකතු කරගෙනයි මේ ධර්ම ශ්‍රවණය කිරීම උතුම් වූ දහම් දාන සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ උතුම් වූ දහම් දානය සිද්ධ කරගත්ත මහත්ඵල මානසාන්තයන් අනුව යට සඳහන් කරන ලද සියලුම ආකාරයෙන් සුවකීය දෙමාපියාදීනට වගේ සහෝදර සහෝදරයාදීනට ගුරුවරයාදීනට අනිකුත් ඥාති මිත්‍රාදීනට අමා මහ නිවන් සෝයෙන් සැනසීම සඳහා අනිකුත් සඳහන් කරන ලද සියලු දෙනාටම දිගාසිර ප්‍රාර්ථනා කිරීම සඳහා එවැගේ ලංකාව තුළ ලෝකයේ තුළ ජීවත් වෙන සියලුම ප්‍රජාවට පින් අනුමෝදන් කිරීම තුළත් අපි ලබාගත්තා වූ ධර්ම ශ්‍රවණය කිරීමේ දහම් දාණයෙන් සිද්ධ කරගත්තා මහත්ඵල මානස මුල් කරවගෙන සෑම දිනාටම මෙලව ශාන්තිය පරලෝ ශාන්තිය ලැබේවා. එවැගේම බුදුපදයේ බුදුමහරහතුන් වහන්සේ විසින් නිවේශනදී පැමිණ වදාළ අතිසාන්ත වජරු අමාමා නිවන් සෝයෙම ශනිසීම දාමේ පිංගු සුපකාර වේවා. පාරමී ධර්මයට පත් වේවා පත් කරණිත්වා කියලා සාදු කරය පවදන ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙන්නට කවුරු සාදු කරය පවත්වමු. ආකාදට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාදට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාදට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේමන්තදා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝති. සාදු සාදු සාදු. තමන්ගේ ජීවිතය සුබවාදී කරගන්න යහපත් කරගන්න ධර්ම මාර්ගය උතුම් වෙනවා. ඒ ධර්ම මාර්ගය අපි නිසි අයුරින් පිළිපදිනවා නම් අපට පුළුවන්කම ලැබෙනවා අපේ ඒකායන අරමුණ වන නිර්වාණය සාක්ෂාත් කරගන්න. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉවහල් වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙක් මෙවන් දහම් කරුණු අසා මෙවන් ධර්ම දේශනා ශ්‍රවණය කර ඊට යොමු වෙනවා නම් අපේ ඒ අපේක්ෂාව අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට පත් වෙනවා. අද එවන් ධර්මානුශාසනාවක් අපේ දේශිකානන් වහන්සේ විසින් සදහවත් අසන්නන්ගේ පහන් සංවේගයේ උදෙසා දේශනා කළේ. අද කෝවිලකන්ද රාජමහා විහාරස්ථානයේ මේ ධර්මශාලාවේ සිට ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ යාපහුව රාජමහා විහාරයේ කෝවිලකන්ද රාජමහා විහාරයේ පන්නල ශ්‍රී දේවරාචාරාමේ මහවිජයන්ති විහාරයේ දියබැටේ විහාරයේ සහ අංගමුගම කුඩාදඹුළු රාජමහා විහාරයේ යන විහාරගණේ අධිපති පූජ්‍යපාද ගෞරව ශාස්ත්‍රවේදී ඉහළගම වජිර ස්වාමින් වහන්සේ අපේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. ඔබේ සමන් දුන්නේ යාපහුව ඉහළගම කෝවිලකන්ද රජමහා විහාරස්ථානයේදී පටිගත කළ ධර්මානුශාසනාවටයි. ඔබට තෙරුවන් සරණයි.